Hi කට්ටිය කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඉන්නව නේද? අදත් මම ඔයාලට ගෙනාවා ලස්සන දෙයක්. අද මම කාන්තාවන්ට ස්පෙෂල් දෙයක් අරන් ආවා. කාන්තාවන්ට සුදුසුම සහ පහසුම ස්වයං වින්දන ක්‍රමයක්. මතක තියාගන්න ළමයි මම මේ දේවල් ඔයගොල්ලන්ට කියන්නේ YouTube එකේ තියෙන therapies doctors ලාගේ videos බලලා මනෝවෛද්‍යවරුන්ගේ videos බලලා ඔය දේවල් වලින් මම එකතු කරගන්න දැනුම තමයි ඕගොල්ලන්ට අරන් ඉන්නේ මම ඔයගොල්ලන්ට එක්ක share කරගන්නේ. හරිද? එතකොට මම ඔයගොල්ලන්ට හැමතිස්සෙම කියනවා ඒ වගේ channel බලන්න, ඒ වගේ වැදගත් valuable channel එකක් ඔයගොල්ලන් YouTube එකේ බලනකොට බලන්න කියලා. ඉතින් මම චුට්ටක් පැහැදිලි කරන්නම් ඇයි අපිට ස්වයං වින්දනයක් අවශ්‍ය වෙන්නේ කියලා. මම එක කාරණයක් විතරක් අරගන්නම් මතු කරලම ස්ට්‍රෙස් එක. ඔයා කාන්තාවක් තනිවම ජීවත් වෙන කෙනෙක්, වාට ලිංගික ආසාවල් තියෙනවා, ලිංගික ජීවිතය ඔයා විඳින්න කැමති. නමුත් ඔයාට තියෙන යම්කිසි ගැටලු නිසා ඔයා පීඩාවකට පත් වෙලා සමහර අයට විශ්වාස කිරීම අපහසුයි, තවත් කෙනෙක් ළඟට යන්න අපහසුයි, ඒ වගේම ආරක්ෂාව ගැන හිතනවා. එතකොට යාගේ පර්සනැලිටි එක ගැන හිතනවා. යම් කිසි දවසක එයාට ඒකෙන් හානියක් වෙයි, යාගේ කැරක්ටර් එකට, යාගේ ජීවිතේට හානියක් වෙයි කියලා හිතනවා. ඉතින් ඔය වගේ කාරණා නිසා ඔබ තනිවම ජීවත් වෙන කෙනෙක් නම් මේක විශේෂයෙන් වැදගත් වෙයි. එතකොට ලෝකේ ආරක්ෂිතම ලිංගික සතුටු වීමක් තමයි ඔය ස්වයං වින්දන ක්‍රමය. ලෙඩ දුක් ලෙඩ රෝග වලින් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ පර්සනැලිටි එක, තමන්ගේ පෞද්ගලික ජීවිතය තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඒ බිය අපිට තියාගන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඉතින් අපිට පහසුවෙන් ලේසියෙන් අපේ ලිංගික ජීවිතය තෘප්තිමත් කරගන්න, අපේ ලිංගික සතුට අපිට ලබා ගන්න කරන්න පුළුවන් බොහොම ලේසි පහසු දෙයක් තමයි ස්වයං වින්දනය. ඉතින් මම ඔයගොල්ලන්ට අද ගෙනාවෙත් එහෙම ස්වයං වින්දන ක්‍රමයක්. ස්පෙෂලි කාන්තාවන්ටම තමයි මේක. මේක කාන්තාවන්ට. ඉතින් අපි බලමු එහෙනම් ඒ ක්‍රමය. ළමයි මම මේ පෙන්නන විදිහටම කරන්න. හරිද? ඔයාලා හිතන්න මේක වජයින එක කියලා එක්සැම්පල් එකක් විදිහට ගන්න. එතකොට මේ තමයි ඔය බගමනිය කියන කොටස. මේ තමයි අර ලිප්ස් ප්‍රදේශය. එතකොට මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද නිවැරදිව මේ බගමනිය කියන ප්‍රදේශයේ පිරිමදින්න කියලා. ළමයි මේක ගොඩක් වේගෙන් කරන්න එපා, හાર્ඩ්ලි කරන්න එපා. මෙතන ස්කින් එක ඩැමේජ් වුණොත් එහෙම ඔයාට ඒක හරි වේදනාවක් කරනවා. ඒක නිසා මේ ස්කින් එක ඩැමේජ් කරගන්න නැතුව බොහොම පරිස්සමෙන් බොහොම සීරුවට හිමින් කලබල නොවි කරගන්න ඕන දෙයක් මේක. හරිද? එතකොට මෙතන තමයි බගමනිය කියන ප්‍රදේශය. ඔයා මෙතන තමයි බොහොම සියුම්ම එලිව පිරිමදින්න ඕන. හරිද? ඒතර මෙතන ඔය ස්වයං වින්දනය කියලා මෙහෙම කිරීම මං හිතන්නේ ඒක ගොඩාක්ම ඔයාලට තෘප්තියක් ලබා ගන්න පුළුවන් කාර්යයක් කියලා. නමුත් මෙතන ඔයා සියුම්ම පිරිමැදීම තුළින් ඔයා සූරාන්තයටපත් වෙනවා. ඔයාට සමහරට මං කියන එක විශ්වාස නැති වෙයි. නමුත් try කරලා බලන්න. ඔයාට පැහැදිලිවම සූරාන්තයටපත් වීමට පුළුවන් හොඳම බගමනිය පිරිමැදීමේ ක්‍රමයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. So හරි පරිස්සමෙන් මෙහෙම ඔයාගේ මේ ඇඟිලි තුන මෙහෙම සීරුවෙන් තියලා මේක බොහෝම පරිස්සමෙන් මෙහෙම හිමින් සීරුවට පිරිමදින්න. ඔයාට ෆීල් වෙන තරමට ඒක වේගවත් කරන්න පුළුවන්. නමුත් ස්කින් එක තද කරලා අල්ලන්න එපා. ඒකෙන් සමහරට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතර ඔයාට පස්සේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම බොහෝම සීරුවෙන් මේ ප්‍රදේශය මෙහි නෙමෙයි මේ ප්‍රදේශය බගමනිය කියන ප්‍රදේශය මෙහෙම පිරිමදින්න. ඒ පිරිමදින ගමන් ඔයාලට පුළුවන් ඔයාගේ ඇඟිලි දෙක මෙහෙම අර තොල් පෙටි දෙක දිගේ මෙහෙම අරගෙන යන්න. එහෙම අරගෙන යන ගමන් නැවත වාරයක් මෙහෙම බොහොම පරිස්සමෙන් පිරිමදින්න. ඉතින් ඔහොම ඔයා කරනකොට ඔයා සූරාන්තයටපත් වෙනවා. ඔයාට ලිංගික එකතු වීමක් හා සමාන සතුටක්, තෘප්තියක්
අනිවාර්යයෙන්ම ලැබෙනවා. සෝ ගොඩක් ස්තුතියි ඔයගොල්ලන් බලන් හිටියට නිවැරදිවම අනිවාර්යයෙන්ම මම මේ කියන ක්‍රමයටම කරන්න. ටික වෙලාවකින් ඔයාලට මෙහෙම අර තොල්පෙති දෙක මෙහෙම පිරිමදින්න පුළුවන්. එහෙම පිරිමදින ගමන් මෙතන බොහොම සියුම්ම අත ගන්න. බලාගෙන හිටිය හැමෝටම ස්තුතියි. ඒ වගේම තමයි ළමයි දොස් කියන්න එපා. ඔයාලට වැදගත් නොවුනට මේක වැදගත් වෙන කවුරු හරි ඉන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් හැම එකටම කේන්ති අරගෙන දොස් කියලා වෛරයෙන් පිපිරෙන්න එපා. මේ දේවල් සමාජයේ අපි කතා කරන්න ඕන, අපි දැනුවත් වෙන්න ඕන. ඒකයි මම වීඩියෝ එක අරගෙන ආවේ. සෝ ස්තුතියි හැමෝටම. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.